අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. මම තමයි මහපාක් ගෙඩියා. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා හුත්තිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. උඹලා දෙන්න මේ ටිකේ කට්ටි පැන්නනේ. ඉස්කෝලේ යන්නේ නැතුව. අන්න ලොකු සර් එනවා මේ පැත්තට. එහෙනම් ලොකු සර්ට නූල් බදින්න වෙයි. මම කිව්වේ සීයා මැරුණා කියලා. Emotional damn it. දැක්කද? තෝත් ඉගෙන ගත්තේ නැත්තම් මේ වගේ හිගා කන්න තමයි වෙන්නේ. පිස්සුද ගෑණියේ. මම ඉංජිනේරුවෙක්. අද ඉරිදා. ඒකයි මේ. ડોක්ටර් ඕක අතටද ගහන්නේ? නෑ. තෝගේ පුකට මේ දිපන් අත. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. තරහ වෙන්න එපා මහත්තයෝ. ආයේ බන වලට කතා කරන්න එපා. අනේ ඇයි හාමුදුරුවනේ? පුතා වීල් එකේ ගහන් ඉන්නේ. අම්මා දීපු පණ තාත්තා දීපු නම අදාළ නැහැ. කාගේවත් බන කියලා. අඩෝ බං මේ කෙල්ලගේ බර්ත්ඩේ එක මොනවා දෙන්නද කියලා අයිඩියා ගන්න නැහැ. කෙල්ල මොන වගේද? ලස්සනයි බං සුදුයි කොණ්ඩ එහෙම දිගයි. එහෙනම් මගේ නම්බර් එක තියන්න. ඕකේ. තමුස කොහෙද මේ හවස් වෙන්කට රින් ගන්නේ? දන්නවනේ නෝනා ටිකක් මේ. ආව් අඩියක් ගහන්න තමුසට මේ ළමයි ඉන්නවා කියලා ගානක් තියෙන එකක්ද? ඔහෙට පිස්සුද මේක තාම පොඩිනේ. Women. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. ආච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. යකෝ මේ අන පරේ කවුද යකෝ පොල් ගස් හිටෙව්වේ? අයින් වෙන්න. අමායාගේ ප්‍රථමාධාර එනෝ. What? බබා මොකද ඔය කරන්නේ? එහා ගෙදර අංකල්ගේ වගේ ඇගේ බෝල හදනවා. අම්මා ආසයි ඒවට. දැන් සැපද උඹට? පිස්සු හුත්ති. මොකද්ද මිනිහෝ මෙතන ආනේ? සර් කාර් දෙක හැප්පිලා තියෙද්දි ජිප් එකක් ආන් දෙන්නවම හප්පන් ගියා. ඊබල බොරු කීවට පොඩියම් බොරු කියන්නේ නැහැ. පුතේ මොකද මේ තනෝනේ? සර් දෙනෙක් හුක ඉඩි ඒකේ හුක ගෙන ගියා.